කොහොමද ඔයාලට? මම අද මේ කලබලේටම ලෑස්ති වුණේ එළවලු වගයක් මට ගන්න යන්න තියෙනවා අද. ගෙදර අවශ්‍ය එළවලු වගයක්. ඉතින් මට එතකොට හිතුණා මම එළවලු ගෙනාවහම මගේ වැඩ ලේසි වෙන්න ඒවා කප්පලා කොටලා තියාගන්න ඕනේ. ඉතින් ඒක පොඩ්ඩක් සුද්ධ කරලා කපලා හොදලා තමයි ෆ්‍රිජ් එකට දාලා තියාගන්නේ. ඉතින් එහෙම කරාම උදේට උයන්න ගියාම හරි ලේසි. මොකද සෝදන්න ඕනෙත් නැහැ, සුද්ධ කරන්න ඕනෙත් නැහැ, කපන්න ඕනෙත් නැහැ. සමහර ඒවා නම් කපලා තියාගන්නේ නැහැ. එතකොට ලේසිය වගේම ෆ්‍රිජ් එක හැඩි වෙන්නෙත් නැහනේ. ඉතින් එතකොට නිතරම වගේ ෆ්‍රිජ් එක අස් කරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඉතින් මට අද හිතුණා මං ඒ කරන විදිහ ඔයාලත් එක්කත් බෙදා ගන්න. අද ඉතින් මම එළියට යන නිසා හස්බන්ඩ්ගේ ලන්ච් එකත් මම ගෙනල්ලා දෙන්නම් කියලා කිව්වා. ඒකත් මේ විදිහට ලෑස්ති කරගෙන ගිහින් එමු. වෙනදට නම් යා උදේම කෑම එක අරගෙන යනවා. අද මම ටිකක් උයන්න පරක්කු වුණා. උදේම ඔෆිස් යනකොට ඉස්කෝලේ යනකොට ඉතින් ගෙදර ටිකක් කලබලයිනේ. ඒ වෙලාවට උයන්න ලේසි වෙන්න තමයි මේ විදිහට මම ලෑස්ති කරලා තියාගන්නේ. ඔයාලා දන්නවනේ මම විශ්වාකර්ෂණ නීතිය ගොඩක්ම බිලීව් කරන කෙනෙක් කියලා. ඉතින් ඔන්න මම මේ යන්න කලින් මැනිෆෙස්ටේෂන් පොඩ්ඩක් ලියලා තමයි යන්නේ. ඒක මට දැන් පුරුදු වෙලා. උදේ දවල් හවස තුනම මම මේ විදිහට ලියනවා. ඔයාලත් මේක කරලා බලන්නකෝ. එතකොට ඔයාලටම තේරෙයි ඔයාලගේ වැඩ ඔයාලා හිතෙන විදිහට වෙනකොට මේක ආසාවෙන් කරන්න හිතේ. ඔන්න ඉතින් අදත් හොඳටම වහිනවා. වැස්ස කියලා ඉතින් වැඩ කල් දාන්නත් බෑනේ. මේ තියෙන්නේ මම ගෙනාපු එළවලු. දැන් අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද මේවා හොදගන්නේ කියලා. මොකද එළවලු ගේනකොට හැම තැනම ඉතින් දාලානේ ගේන්නේ, පිරිසිදු විදිහට ගේනවා කියලා අපිට විශ්වාස කරන්න අමාරුයිනේ. ඒක නිසා හැම එළවලුවක්ම අපි හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් මම අද ඒකට පාවිච්චි කරන්නේ විනාකිරි. තව බේකින් සෝඩා, ලුණු වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන්. විනාකිරි ටිකක් වතුරත් එක්ක මික්ස් කරලා තමයි මම මේ පිපිඤ්ඤා ගෙඩිය හොදගන්නේ. ඊට පස්සේ වතුර ටික බේරෙන්න මේ වගේ දැල් වට්ටියකට දාලා තියාගන්නවා. මම දැන් තක්කාලි මේ තුඹ කරවිල. එතකොට ඒ දෙකම එකට තමයි දාලා වොෂ් කරගන්නේ. මොකද ඒ දෙකම අපි පොතු ඇරලා උයන දේවල් නෙමෙයිනේ. මේ පොත්තත් එක්කම උයනවා. ඉතින් ඒ දෙක ගොඩක් හොඳට හොද ගන්න ඕනේ. ඒකත් මේ විදිහට විනාකිරි දාපු වතුරේ ටිකක් වෙලා තියලා හොඳට අතින් අතුල්ලලා හොදනවා. මොකද මේ තුඹ කරවිලවල වටේ පොත්තේ නිකන් උල් වගේ තියෙන නිසා ඉතින් ඒ වගේ අර දූවිලි රැඳිලා තියෙනවා ගොඩක්. ඒවා යනකම්ම ක්ලීන් කරලා ගන්න ඕනේ. මොකද නිකන් අපි කපලානේ උයන්නේ, පොත්ත අරින්නේ නෑනේ.
ඊට පස්සේ ඒකත් අපි වතුර බේරෙන්න මේ විදිහට තියමු. දැන් ඒ විදිහටම අඹ සහ අලු කෙසෙල් මම එකටම හොද ගන්නවා. දැන් ඒ දෙකත් අපි පොත්ත ඇරලා හදන්න නැති නිසා මේ ඒකත් හොඳටම හොද ගන්න ඕනේ. අලු කෙසෙල් වල පොත්තත් උයන ඔයාලා දන්නවනේ. පොත්ත විසි කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපි පොත්තත් උයනවනේ. ඉතින් ඒක නිසා ඒකත් ගන්න නිසා හොඳටම ක්ලීන් වෙන්න ඕනේ. දැන් ඔන්න මේ කැරටුයි බතලයි. ඒ දෙක හැදෙන්නේ කොහෙද? පොළව යට. ඒ දෙකේම ටිකක් අනිත් ඒවාට වඩා මඩ රැඳිලා තියෙනවනේ. ඉතින් ඒ මඩ යන්නම හොඳටම අතුලලා හොදන්න ඕනේ. දැන් මේ අමු මිරිස් එක්ක මම හොදගන්නේ ලීක්ස් මෙන්න මේ විදිහට කොළ වෙන වෙනම කපලා තමයි වොෂ් කරගන්න ඕනේ. මොකද ලීක්ස් ගහේ මුල් එක්ක නිසා ඉතින් මඩ රැඳිලා තියෙනවා ඒ කොළ අතර. කොළ හොඳට එක එකිනෙකට වෙන් කරලා මෙන්න මේ විදිහට කොළ අතුලලා හොදන්න ඕනේ. නැත්තම් ඉව්වහම වැලි හැපෙනවනේ. මේ විදිහට හොඳට වතුර පෙඟෙන්න තියලා හොඳට ක්ලීන් කරගන්න ඕනේ. දැන් කාලේ ඉතින් එළවලු වලට වසවිස ගොඩාක් දේවල් එකතු කරන නිසා කොහොමත් හැම එළවලුවක්ම හොඳට පිරිසිදු කරගෙන තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒකත් මේ විදිහට අපි වතුර බේරෙන්න අරන් තියමු. වට්ටක්කත් මෙන්න මේ විදිහට හොඳට පිරිසිදු කරගෙන කපලා තියාගන්න පුළුවන්. මේ වට්ටක්ක ඇට ටික විසි කරන්නේ නැහැ. මතක ඇතුව ඒ ටික සුද්ධ කරගෙන වෙනම හොදලා වේලලා අරන් තියාගන්න. පොඩි අයට ස්නැක් එකක් විදියට හදලා දෙන්නත් පුළුවන්. ඊට පස්සේ ගෝවා ගෙඩියත් මේ විදිහට අරගෙන හතරට කපලා ඒකේ ඔක්කොම ටික සුද්ධ කරලා වෙන වෙනම වෙන් කරලා තමයි ඒ කොළ ඔක්කොම වෙන් කරලා තමයි හොදන්න ඕනේ. මොකද ගෝවා ගෙඩියට ගොඩාක් බෙහෙත් ගහනවනේ හදනකොට සත්තු බෝ වෙන නිසා. මං ඒකට ටිකක් ලුණු වැඩිපුර එකතු කරගන්නවා. ඒ කරලා ගෝවා ගෙඩියේ කොළ එකින් එක වෙන් කරලා වතුරට දාලා පොඩ්ඩක් වැඩි වෙලාවක් ලුණු වතුරයි විනාකිරි දාලා ඒකේ පෙඟෙන්න තියලා තමයි හොදලා ගන්නෙ. සාමාන්‍යයෙන් ඉස්සර නම් ගෝවා ගෙඩියක් මෙන්න මේ විදිහට ගලවනකොට ඒකේ පණුවෙක් දෙන්නෙක් ඉන්නවා. දැන් ගෝවා වල කිසිම පණුවෙක් නැහැ. ඒ කියන්නේ කොච්චර බෙහෙත් ගහනවද? ඉතින් හොඳට පිරිසිදු කරලා ගත්තේ නැත්තම් ඒවා ඔක්කොම අපේ ඇඟට යන්නේ. අඳුරනවාද බලන්න මේ කොළ වර්ගේ? මේකට තමයි හීන් බෝවිටියා කියලා කියන්නේ. මේක හොයාගන්න හරි අමාරුයි. අහම්බෙන් වගේ මට අද හම්බුනේ. මේකත් මම හොඳට කොළ වෙන් කරගෙන ලුණු වතුරට දාලා ටිකක් වෙලා තියලා තමයි හොදලා ගන්නෙ.
මේ හීන්බෝවිටියා මැල්ලුමක් හදලා කන්නත් පුළුවන්, කැඳ හදලා බොන්නත් පුළුවන්. තව මේ කොළ වේලලා කුඩු කරලා තියාගත්තම ටී එකක් වගේ හදලා බොන්නත් පුළුවන් උණු වතුර දාලා. ෂුගර්, කොලෙස්ටරෝල් තියන අයට මේක ගොඩාක් ගුණයි. ලිවර් එකටත් මේක ගොඩක් හොඳයි කියලා කියනවා. ඇත්තටම කියනවා නම් මේක බෙහෙත් ඖෂධයක්. මේකේ කොළ, අතු, මුල් හැමදේම තම්බලා බෙහෙත් හදන්න ගන්නවා. ෆැටි ලිවර් තියන අයට මේක ටී එකක් විදිහට නිතරම හදලා බොන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි කියලා මම අහලා තියෙනවා. දැන් මම මෙන්න මේ විදිහට තමයි එළවලු ටික බොක්සස් වලට දාලා ෆ්‍රිජ් එකට දාන්නේ. පිපිඤ්ඤා ගෙඩිය නම් ඒ විදිහටම බොක්ස් එකකට දාලා තියෙනවා. එතකොට මේ තක්කාලි, ලීක්ස්, අමු මිරිස් තියාගන්නකොට ඒකේ මෙන්න මේ විදිහට නැට්ට අයින් කරලා තියන්න ඕනේ. නැත්තම් නැට්ට පැත්තෙන් ටිකක් කුණු වෙන්න බලනවා. එහෙම තිබ්බහම ගොඩක් කල් තියාගන්න පුළුවන්. දැන් මේ වට්ටක්කත් ඇට ටික අයින් කරලා මෙන්න මේ ඇට තියෙන තැන තියෙන පොඩි පොඩි අර මේ රේණු වගේ තියෙන ටික අයින් කරලා තිබ්බම ගොඩක් කල් තියාගන්න පුළුවන්. මේක ඉතින් අනිත් එළවලු වගේ ගොඩාක් කල් තියාගන්න බෑ. මම මුලින්ම උයන්න ගන්න එළවලු වලින් එකක් තමයි මේ වට්ටක්කා. බතල තියාගන්නකොට මේ විදිහටම තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කොන් දෙක කපලා අයින් කරලා පුත්ත සූරලා තියාගන්නත් පුළුවන්. හැබැයි මම අහලා තියෙනවා පොත්ත සූරලා තම්බනවට වඩා පොත්ත පිටින්ම තම්බලා ගන්නකොට ඒකේ පොත්තේ තියෙන විටමින් වර්ග මේ බතල අලවලට හොඳට අල්ලනවා කියලා. කලින් ඉතුරු වෙලා තිබුණු කැරට් අල දෙකක් තිබුණා. ඒ දෙක මම බොක්ස් එකෙන් එළියට අරගෙන මේ අලුත් කැරට් ටික මේ පොත්ත සූරලා බොක්ස් එකට දාලා අර පරණ දෙක උඩින් තියනවා කලින් ඒක පාවිච්චිකට ගන්න. අලු කෙසෙල් වලත් මේ විදිහට නැට්ට පැත්තයි අනිත් පැත්තයි ඒ කළු පාට වෙච්ච කොටස ඉවත් කරලා පොත්ත සූරලා පොත්තත් අපි උයන්න ගන්නවනේ. ඒකත් වෙනම තියාගන්නවා. අනිත් එළවලු වගේ නෙවෙයි මේ අලු කෙසෙල් වගේ කහට පිපෙන එළවලු අපි තියාගන්නකොට මෙන්න මේ විදිහට කහ පොඩ්ඩක් අතගාලා තියන්න ඕනේ. එතකොට ගොඩක් කල් තියාගන්න පුළුවන් ඒ කහට හැදෙන්නේ නැති වෙන්න. මෙන්න මේ විදිහට මේ කපාගත්ත අලු කෙසෙල් පොත්තු ටිකත් කහ ගාලා තියාගත්තම ඒක ලූණු ටිකක් දාලා තෙල් දාලා ගත්තම මාරම රසයි. මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත එළවලු ටික. දැන් මේක මට සතියක් තියාගෙන මට උදේට හරි ලේසියෙන් හොදන්න ඕනෙත් නෑ, ගොඩක් දේවල් කපන්න ඕනෙත් නෑ, සුද්ධ කරන්න ඕනෙත් නෑ. ටක් ගාලා ගත්තා යුවා. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු.